ශ්‍රී ලංකාවේ අනුරාධපුරේ විශාල රාජධානියක් තිබුණා. ඒ රාජධානිය පාලනය කරලා තිබුණේ මහසේන කුමාරයාගේ තාත්තා ගෝඨාභය රජතුමාය. ගෝඨාභය රජතුමා මැරුණාට පස්සේ මහසෙන් කුමාරයා රජු වුණා. මහසෙන් කුමාරයා පුංචි කාලෙදී බුද්ධ ධර්මය ඉගෙන ගත්තා. ඒත් ඔහුගේ ගුරුතුමා සංඝමිත්ත හිමියෝ කියන අයෙක් වුණා. ඒ ගුරුතුමා වෙනම ධර්ම මාර්ගයක් ගත්ත කෙනෙක් වුණා. ගුරුතුමා කිව්වේ මහසේන කුමාරයෝ මේ මහා විහාර හිමිලාට එත්තේ නිවැරදි මාර්ගේ නොවේයි කියලා. ඒක කුමාරයා විශ්වාස කළා. රජු වුණාට පස්සේ මහසෙන් රජු කිව්වේ කවුරුත් මහා විහාර හිමිලාට දානය දෙන්න එපා. ඒ නිසා ජනතාවට බයේ විහාරයේ ස්වාමින් වහන්සේලා දුක් විඳිලා දකුණට පලා ගියා. රජුගේ මනස උමත වෙලා මහා විහාරය බිඳ දාලා ඒ ගල් ගොඩනැගිලි භාවිතා කරලා ජේතවනාරාමය කියලා විශාල මන්දිරයක් ගොඩනැගුවා. මේ නිසා ජනතාව කනගාටුවෙන් පිරුණා. අපේ රජු අපේ ආගම බිඳ දැම්මා කියලා. එතකොට රජුගේ හොඳ മന്ത്രിවරයෙක් මේඝවණ්ණාභය රජුට කතා කළා. මහසේන මැදුරනි, ඔබගේ පවුලට සහ ජනතාවට බුද්ධාගම නිතර ආරක්ෂා කළා. දැන් ඔබ එය බිඳ දැම්මුවා. එය වැරදි. මහසෙන් රජුට මතක් වුණා. ඔහුට තමන්ගේ වැරද්ද තේරුණා. ඒ නිසා රජු මහා විහාරයේ නැවත ගොඩ නැගුවා. හිමිවරුන්ට ආපහු ආරාධනා කළා. පුණ්‍ය වැඩ බොහොමයක් කළා. ඉන්පසු මහසෙන් රජු තීරණය කළා. මට දැන් රටට වාසනාවත් වැඩක් කරන්න ඕනේ. ඒ නිසා ඔහු වැලිමඩ, මිනේරිය, කවුඩුල්ලු, හුරුළු වැව් වගේ විශාල වැව් ගොඩ නැගුවා. ඒ නිසා ගොවියන්ට වතුර ලැබුණා. විධිම අවසන් වුණා. රට විශාල වාසනාවකට පත් වුණා. රජු මැරුණ පස්සේ ජනතාව කිව්වා මෙයා නම් දෙවියෙක් වගේ. ඔහු අපට වතුර දුන්නා. මහ පොළව බේරුවා. එවිට ඔහුට මින්නේරිය දෙවියෝ කියලා නමක් දුන්නා. අදත් ජනතාව මින්නේරිය පූජා කරනවා. ඔහුගෙන් ආශිර්වාද ඉල්ලනවා.